Hello guys. අපි හැමෝම පොසත් වෙන කැමති. නමුත් ධනවත් බව කියන්නේ මුදල් පමණක් නෙවෙයි. අද මම කතා කරන්නේ soft rich girl කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම soft rich girl කියන්නේ හඬ නගන්න අවශ්‍ය නැති, ඉක්මන් වෙන්න අවශ්‍ය නැති, අසරණ වෙන්න අවශ්‍ය නැති ශාන්තිමත් බලයක්. ඇය මෘදුයි. නමුත් ඇයගේ මෘදුකම තුළම බලය තියෙනවා. අද මේ වීඩියෝවෙන් ඔබ ඉගෙන ගන්නේ soft rich girl mindset එක සහ එවැනි කෙනෙක්ගේ daily habits and feminine elegance and money attraction සහ calm luxury lifestyle එක කොහොමද ජීවිතයට ගන්න කියලා. ඇත්තටම soft rich girl කෙනෙක්ගේ mindset එකේ ඇය කිසිම විටක ඉක්මන් වෙන්නේ නැහැ. soft rich girl කෙනෙක් පැනික් වෙලා ජීවත් වෙන්නේ නැහැ. ඇයි හිමින් කතා කරනවා, හිමින් ඇවිදිනවා, හිමින් තීරණ ගන්නවා. හිමින් ජීවත් වෙන කෙනාට ජීවිතය හොඳින් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ඇය හඹා යන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ඇය දේවල් ආකර්ෂණය කර ගන්නවා. soft rich girl කෙනෙක් මුදල් හඹා යන්නේ නැහැ. මිනිස්සු හඹා යන්නේ නැහැ. තම වටිනාකම දන්න නිසා තම සීමාවන් තබා ගන්නවා ඇය. ඒ වගේම තමව ඩෙස්පරේෂන් කරන්නේ නැහැ. ඇයගේ ශාන්තිමත් එනර්ජි එකට ඇයට අවශ්‍ය දේවල් ධනය වගේම opportunities කියන්නේ අවස්ථා ඒ වගේම මිනිස්සුන්ට ආකර්ෂණය වෙනවා. එතකොට මොකද්ද මේ feminine elegance and appearance කියන්නේ? The soft beauty rich girl කෙනෙක්ගේ බර මේකප් එකක් නෙවෙයි අය දාන්නේ. පිරිසිදු මුහුණක්, සුළු සුවඳක්, ඒ වගේම neat hair, pastel වර්ණ තමයි අය dress කරන්නේ. class කියන්නේ හඬ නැති අලංකාරය. ඒ වගේම තමන්ට ගෞරවයක් වෙන විදිහට තමයි අය අඳින්නේ. ඒ වගේ පිරිසිදුයි, අයන් කරලා සිම්පල් විදිහට තමන්ට සුවපහසු විදිහට සියලුම ෆැෂන් ට්‍රෙන්ඩ් පසුපස දුවන්නේ නැතුව ඇයට ගැළපෙන විදිහට ටයිම්ලස් ස්ටයිල් එකක් ඇය හදාගන්නවා. එතකොට ඇයගේ ජීවනදර්ශනචර්යාව කොහොමද කියලා බලමු. ඇතම් කෙනෙක් ඇය උදෑසන හිමින් හැරෙනවා. ඇගේ අලුත් දිනයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඇගේ සමට කළ යුතු සත්කාර කරනවා. ඇත්තෙම ඇය තමට ආදරය කරනවා. ඒ වගේම ෆෝන් එකෙන් අතට අරගෙන ඒ පාවිච්චි කරන්න ඇය ඉක්මන් වෙන්නේ නැහැ. ඒ වගේම ඇය මනුෂ්‍ය පෝෂණය කරනවා. අනුන්ගේ උපදූප අහන්නේ නැහැ. ඒ වගේම අනුන්ගේ රඟපෑම් වලට ඇය සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ට ඍණාත්මක දේවල් මනසට ඇතුල් කරගන්නේ නැහැ. ඇයගේ මනසේ ඇති නිදහස තමයි ඇයට වටිනාම සම්පත වෙන්නේ. ඒ වගේම ඇයට මුදල් ගැන ඇති විශ්වාසය. ඇය තමන්ට කියන වචන තමයි මට මුදල් තියෙනවා. මුදල් මට ස්වභාවයෙන්ම ලැබෙනවා. මම ධනය අතින් ආරක්ෂිතයි. ඒ වගේම ඇය abundance mindset එකට ඇය ගෙන යනවා. එතන ලක්ෂරි කියන්නේ හැඟීමක්. ඒ කියන්නේ පිරිසිදු ගයක්, නිහතමානී ජීවිතයක්, quality over quantity කියන concept එකට ඇය හිස නමනවා. ඒ වගේම ඇය slow living එකක් ගෙනියනවා. brand නැති වුණත් ඇය ලක්ෂරි ජීවිතයකින් ජීවත් වෙනවා. ඒ වගේම ඇයගේ සම්දතා සහ boundaries ගැන කතා කරමු. තමන්ව explain කරන්න අවශ්‍ය නැහැ. soft rich girl කෙනෙක් over explain කරන්නේ නැහැ. කන්වත් බෙක් කරන්නේ නැහැ. disrespect tolerate කරන්නේ නැහැ. boundaries කියන්නේ රූමත් දෙයක්. ඉතින් ඇගේ inner health and soft power එක ගැන කතා කරොත් inner child heal කිරීමට ප්‍රූව් කරන්න බැරි දේවල් වලදී ඇයගේ නිදහස තෝරා ගැනීම වගේ තමන් මෘදු වීම ඇය නිතරම කරනවා. ඇය ධනවත් වෙන්නේ මුදල් හරහාම නෙවෙයි. ඇයගේ පර්ෆෙක්ෂන් එක තුලින්. ඒ වගේම ඔබත් නිතරම හිතන්න මම මෘදුයි, නමුත් මම බලවත්. ඒ වගේම මම නිහතමානී. නමුත් මට මාව වටිනවා. මගේ ජීවිතයට ශක්තිය සහ ධනය ආරක්ෂාව ස්වභාවිකවම ගලා එනවා කියලා. ඉතින් මේ විදිහට හිතන ඔයාලට මේ soft rich girl ජීවන රටාව කියන්නේ ඉක්මනින්ම ළඟා කරගන්න පුළුවන් දෙයක්. ඉතින් අද මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් මගේ channel එක subscribe කරලා ඊළඟට මම දාන වීඩියෝත් එක්ක
ඔයාලට එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. සුබ දවසක්.